අද දිනේදී ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් නාවික හමුදාවේ ලුතිනන් යෝෂිත රාජපක්ෂට එරෙහිව ආරක්ෂක ලේකම්වරයාට පැමිණිල්ලක් කරා. යෝෂිත රාජපක්ෂට නාවික හමුදාවේ එක්සිකියුටිව් බ්‍රාන්ච් එකට බැඳීම සඳහා අවශ්‍ය අවම සුදුසුකම්වත් සම්පූර්ණ කරලා තිබුණේ නැහැ. එක්සිකියුටිව් බ්‍රාන්ච් එකෙන් තමයි සාමාන්‍ය නාවික හමුදාපතිවරයා තේරීපත් වෙන්නේ. ඔහු අපොස උසස් පෙළ විද්‍යා විෂයන් හදාරිය යුතුයි. නමුත් යෝෂිත රාජපක්ෂ බඳවා ගැනීමේ මේ ක්‍රියාපටිපාටි සම්පූර්ණ උල්ලංඝනය කරලා තමයි නාවික හමුදාවට බැඳලා තිබෙන්නේ. ඒ වගේම නාවික හමුදාවේ අවුරුද්දක පුහුණුවෙන් පස්සේ ඒ කණ්ඩායමේ ඉන්න දක්ෂතම කැඩට් නිලධාරියාට ශිෂ්‍යත්වයක් ලැබෙනවා එංගලන්තයේ ඩාර්ට්මත් ප්‍රදේශයේ රාජකීය නාවික ඇකඩමියකට. ඒක අපේ රටේ ඉන්න දක්ෂතම නාවික නිලධාරීන් ලැබෙන වරප්‍රසාදයක්. අපේ රටේ මෙච්චර කාල ගියේ එවැනි දක්ෂතම අය. නමුත් නාවික හමුදාවට ඇතුළු වෙලා මාස 3කට පස්සේ ශිෂ්‍යත්වයක් මගින් යෝෂිත රාජපක්ෂ මේ අවස්ථාව ලැබී තිබෙනවා. එය කිසිසේත් පිළිගත නොහැකි දෙයක්. ඔහු එහි දක්ෂ ශිෂ්‍යයා වෙන්න බෑ. එය අපි හිතනවා බොරු ප්‍රගති වාර්තා සකස් කරලා ඔහුව එංගලන්තයේ මේ ශිෂ්‍යත්වයට යවලා තියෙන කියලා. ඒ වගේම එංගලන්තයේ ඩාර්ට්මත් වල ඔහු විෂයන් කීපයක් අසමත් වෙලා තිබෙනවා. ඒ නිසාම අවුරුදු 2කමාරක් ඒ සරසවියේ ගත කළා තමයි ලංකාවට ආවේ. ඇවිල්ලත් මේ අසමත් ශිෂ්‍යයව තවත් තාක්ෂණික ශිෂ්‍යත්ව ගණනාවකට එංගලන්තයට යවලා තිබෙනවා. ඒ වගේම ලුතිනන් යෝෂිත රාජපක්ෂ තමන්ගේ නිලය පාවිච්චි කරලා නාවික හමුදාව තුලත් ඉන් පිටතත් තමන්ගේ අයියාගේ නිල් බලකාය කියන දේශපාලන සංවිධානයේ දේශපාලන කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම රජයේ නිලධාරියෙකුට කිසිසේත් නොගැලපෙන විදිහට නීත්‍යානුකූල නොවන විදිහට යෝෂිත රාජපක්ෂ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් පවත්වාගෙන එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරමින් සිටියා. මෙවැනි අක්‍රමිකතා රැසක් ඔහු සම්බන්ධයෙන් එල්ල වී තිබෙනවා. ඒ වගේම අපිට ආරංචියක් තිබෙනවා ඔහු දැන් සේවයෙන් ඉවත් වෙන සූදානම් වෙලා තියෙනවා කියලා. නාවික හමුදාවෙන් එහෙම සේවයෙන් ඉවත් වෙන්න බෑ. එක්කෝ ඔහු මෙඩිකල් කන්ඩෙම් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ අදාළ ගිවිසුම් බැඳීමට අනුකූලව ඔහු නියමිත ගාස්තුව රජයට ගෙවන්න ඕන. අපි ඉල්ලා හිටිය ආරක්ෂක ලේකම්වරයාගෙන් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට ඇතුළත් කිරීමේ සිට ඔහුට උසස් වීම ලබා දීම, ඔහුට ශිෂ්‍යත්ව ලබා දීම මේ කාර්යය පිළිබඳ විමර්ශනය කරන්න. ඒ වගේම ඔහු තමන්ගේ නිලය පාවිච්චි කරලා දේශපාලන කටයුතු නිරත වීම සහ පෞද්ගලික ආයතනයක් පවත්වා ගෙන යාම ඇතුළු මේ සියලු කාරණා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරලා ඔහුට නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා අපට පේන විදිහට ඔහු මෙරට ආගමන විගමන නීති, දන් නීති සංග්‍රහය, ඒ වගේම මුදල් රෙගුලාස් උල්ලංඝනය කරලා තිබෙනවා රජයේ සේවකයෙක් විදිහට. ඔහු සම්බන්ධයෙන් නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගන්න උවමනා තරම් කරුණු ඉදිරිපත් කළා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනට ආරක්ෂක ලේකම්වරයා මැදිහත් වෙලා නාවික හමුදාපතිවරයාත් සම්බන්ධ කරගත්ත විධිමත් පරීක්ෂණයක් ගිහලා ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනී කියලා. ඒ වගේම ජනවාරි 9 වෙනිදාන් පස්සේ ඔහු තවදුරටත් මේ සති දෙකේ සේවය වාර්තා කළා නොතිබෙනවා නම් සේවය පෑරහැරි කෙනෙකුට ගත හැකි හමුදා විනය ක්‍රියාමාර්ග ගන්න කියලාත් අපි ඉල්ලා හිටියා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනට ලුතිනන් යෝෂිත රාජපක්ෂ කියන මේ නාවික නිලධාරියා තමන්ගේ දේශපාලන හයිය පාවිච්චි කරලා නාවික හමුදාවට ඇතුළත් වීමේ සිට මේ දක්වා කරන ලද සියලු අයථා අක්‍රමිකතා විෂමාචාරයන් සියල්ලට එරෙහිව ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගනී කියලා. ආරක්ෂක ලේකම්වරයා කිව්වා ඉතාම අපි ආරක්ෂක ලේකම්වරයාත් එක්ක සාකච්ඡා කරා. ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර සිටියා නාවික හමුදාපතිවරයාගෙන් ඉතාම ඉක්මනට මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඇඳවලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා කියලා.